हम तो Nuwara गुड मॉर्निंग हमारी मेरी टीम है ඉතින් අද අපේ පළවෙනි ලොකේෂන් එක තමයි මේ. ඉතින් අපි ඊයේ ටීම් එක. ඉතින් සුන්දර නුවර එළිය. මේ තියන්නේ ක්‍රිකට් එක. ආට පේන ඇති. මාරම් view එකක් තියෙනවා. පළවෙනි දවසේ ගෙවන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සරහට. වීඩියෝ එකත් එක්ක ඉන්න. මේ උදේ පාන්දර අපි මැච් එක බලමු. මේ අපි දැන් මේ නිදාගෙන ඉඳලා බෑ. පුවාතු මාරු කරනවා. මේ අඩු නිදාගෙන ඉඳලා බෑ යමල්ලා බං. කියන නිකන් යෝ එළියනද. අම සෙට් එකම ඉන්නවම යා උදේ පාන්දර නැගිටලා පාය නිදාගයි. වෙද්ද. ආයි දෙකයි තුනයි. මං කවුළුව හැර පාවි ඇය සේල පලත එලාවේ අපි යන්නේ කොහෙද යන්නේ? අපි දැන් මේ බදුල්ලට යනවා. බදුල්ලට යන්නේ දැන් නුවර පළවෙනි දවසේ නුවර එන කට් කරපුවා. ඒක අලුතින් ගයිස් ඉතින් අපි අරුණත් ආවිදී. ඉතින් දැන් අපි නුවරේදී මොනවද කරන්න බෑ නුවරේදී අපි තියෙන ලස්සන තැන් අරඹන්න යන්න හදන්නේ. ගෙගිරිය වෙන්නේ නැව් යනවා. ගෙගිරිය නැව් යන්නේ යනවා. ගෙගිරි වැවේ නැව් යනවා. ගෙගිරි වැවේ කෝච්චි යනවා. බස් යනවා. ලොරි වෑන් කාර් ඒ වතුර යට පදින මේවා පදින්න කීයද බං? ඒක පදින්න දැන් මං ගිහලා. උඹ විතරක් පදින්න උඹ බෝධිසත්වයාද? තාරාවෙක් ගන්නවා. තාරාවෙක් කරන් පදින්න. හතර දෙනාට පදින්න පුළුවන් තාරාව තියෙනවා. ඒක නෙවෙයි. අර වේගෙන් යන්නේ බං. පෑම්ම ඇවුවා ගිහලා හැප්පුණා. තවල ගමනේ අපි ඊළඟ පාර එක try කරමු. එහෙනම් අපි බලමු අපි අපි නෝරෙලිය කර කරලා අපි බදුල්ල ඉඳලා හම්බෙන්න. බදුල්ල දෙවෙනි දවසේ. මේ තියෙන අපේ view එක. වාහනේ තියෙනවා දැන් නම් දවල් වෙලා. දැන් දාන්න. ඔව් ඒව තමයි දාන්නේ බං. අපි මේව දැම්ම අතුලට දාන්නේ ඒව. තමයි. Good morning guys. ඉතින් අපි අද හිටියේ නේද? පියන්න හදන්නේ කාම ලෑස්ති. අන්තිම මොහොතේ ෆොටෝස් ගහනවා. පියන්න යන්නේ. හොඳයි ඉන්නේ. හොඳයි. වමනේ දානවද කුයි? අපි ලස්සන ඩෙකොරේෂන් ටිකක් තිබ්බා. මේවා වමනේ දානවද? ඒ උඹ පේනවා බම් මෙහෙට. උඹ කලිසම ගලවලා ඉන්නේ. මේ උඩ මොකක්ද දන්නද තත්තේ? අපි යනකොට මචං ඒ විදිහට යන්නේ. ඉඳන් බලන්න. ඉරුණ මොකද හිතන්නේ ඉතින් ෆීලින් එක ගාඩි ඉස්සරහා ගැන ඉස්සරහා ගැන අම්මා ඉස්සර කබාන අර බබා අතනත් කතා එනකොට පේන්නේ නැහැ. යන්න නෑ බබා. එනකොට අපේ බණ්ඩාගාරික මහත්තයා කියන්නේ අපි කොහෙටද යන්නේ ඊළඟට? අපි යන්නේ කන්න. බඩපුරෝ ගන්න ඕන උදේ කෑම අපි ගන්න ඕනේ. උදේ කෑමකට කොස්ට් එක හදලා තියෙනද දැන්? ඒ කෑමකට ඔයාලට රුපියල් 1000ක බජට් එකක් තියෙනවා බජට් එකේ. අර 1000ක කන්න දෙන්නේ ඌවද මම උදේ වීඩියෝ කිව්වා. ඕරෙදියක් මම අප්පට දිනවන්න. රොසාන්ට මම යනවා එහෙනම් ඒක ඇතුළේ. මොකද කියන්නේ රොසාන්? දැම්ම කබරේ පොන් කරනවා. ඒ කෑම වේල ගන්නවා. ඉතින් ස්පීඩ් දිනනවා. උදේ කෑම කන්න හදන්නේ. කාලා බලන්න ඕනේ. කාලා තමයි රයිස් එක හරියටම අපිට රස කියන්න පුළුවන්. බලමු. 10න් කීයද දෙන්නේ කියපන්. බලන්න. 10න් කීයද දෙන්නේ? 10න් කීයද දෙන්නේ? 10න් මට දෙන්න පුළුවන්. කවුරුද? සෝයාගල කම යන මොකද තමයි කන්න පටන් ගන්න. වතුර දීවම මට. අමාරු. සෝයාගල සෙලෙව් වැඩි පොඩ්ඩක්. මම ඒක දරුණු නැගම ආඩුවෙන් බෙදානවා. වතුරක් දාලා දෙන්න මට. 10න් මට දෙන්න පුළුවන්. ෆෝන් එක කරන් ගෙදර යනවා. 8ක් දෙන්න පුළුවන්.
10න් 8 වගේ තවුලක් නැහැ. වගේ 10න් 8 දැන් කනකන් නම් පොඩ්ඩක් කතාවක් දෙක. උඹට 10න් කීයක් දෙන්න පුළුවන්ද නියමයි බලන්න. සෝයා බොම් විතරයි. 10න් කීයක් දෙන්න පුළුවන්ද 10න් කීයක් දෙන්න පුළුවන්ද 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. 10න් කීයද 9 උඹ මට දෙන්න පුළුවන් 8ක් කියලා. 8ක් විතර 8ක් විතර ලේස් එක ගිනිය ආසන්නෙම තියෙන්නේ ඇවිල්ලා ඕන එක අපිට මම ඔව් නම කියන්න යනකොට මොකද්ද බම් මේ නම නම මොකද්ද මොකක්ද යනකොට කියන්නේ ඔව් යනකොට කියන්නේ එන්න කන්න ඇත්තටම කැමරා සයි. හයි එල්ල කන්න වෙල කන්න. 500ද කොහොම එකක් ගානවා ඕ කියන්න. සීතල ඉන්නවා කොටි කට්ටි කීයද ටිකට් එක 600. ඒ කියන්නේ මේ ඔක්කොම පාකින් නම මොනවා. රොෂාන් යම රොෂාන් යම රොෂාන් යම මේක දාන්න සිපර එක මේක දාන්න බැරි නේ මේකට දාන්න බොස් ෆෝන් බයලා. මොකද කියන්නේ දෙන්නේ පීලින් ගියවා හදලා ඒ මොකද කියන්නේ මේ පීලින් එක බැරලි පතුලා පුතා. ඒ උඹට මොකද හිතෙන්නේ චාර්ජ් දුන්නේ නැති මොකක් චාර්ජ් දුනා කියලා. හරි ආදල්ලා ගියා ඉස්සරහට අවුලක් නැහැ බා. ඉතින් ඔන්න අපි නුවරඑළියේ පළවෙනි ලොකේෂන් එකට ගියා කොහෙද ගිගිරි වැව. ගෙගිරි වැව පාකේට බෝට් රයිඩ් එකක් දැම්ම අපි මේ වීඩියෝස් වලට දාන්න එතකොට දැන් යනවා අපි ලස්සන දියැලක් බලන්න දියැලන්නේ බා දියැලක් ඔව් දියැලක් බලන්න අමුණු පාර අපි ගිහිල්ලා බලමු මොකද්ද දියැල්ල කියලා අපි ගිහින් කියන්න නම් මොකක්ද? අනිවාර්යෙන් සුපිරිම තැනක් ලංකාවේ ලස්සනම තැනක් අනිවාර්යෙන් බ්ලොග් එකේ දිගටම රැඳිලා ඉන්න නුවරඑළියේ ස්ට්‍රෝබෙරි ඉර කාම බලන්න රහයිද ඔන්න අපේ දෙවනි ලොකේෂන් එක හරි හරි බලමු යමු සඳකල ආයෙ බලන්නනේ. සඳ තැන්නනේ සෝරි සඳ තැන්න දෙවෙනි ප්ලේස් එක මේ මේක යන්න බෑ කියනම මෝඩ හරගෙන අපේ මේ බණ්ඩාගාරිකතුමා අවුලන්නේ නැහැ නේ ඕ මේකට රුපියල් 500 දෙන්නේ. පිටිපස්ස ඉඳගෙන ඈ අබ්බැක් කරා යම. ඔව් අපි සාල්ලෙක් දේශීය වැඩි හිටි 1000 ෆොරිනර්ස් මේ ඕක දෙන්න ඕනේ ෆොරිනර්ස් එකත් මෙතනටම අපි දෙන්න ඕනේ. කැබ් එකේ ෆී එක. කැබ් එක ගන්න. ඔව් ගන්න. කාර් කියන්න බෑනේ කාර් ගේ 1000කට එල්ලයි යන්න දැන් 3000 ඉඳන් ගල්ල යන්නේ නැහැ තෝ බලන්න තිබ්බ නැත්නම් තෝ බිල්ල කවනවා කන බොටු. ඒ පසු කර ගන්න 3000 දීලා යන්නේ නැහැ බලන්න මොකුත් තිබ්බ නැත්නම් තෝ බිල්ල කපනවා 3000 දීලා යන්නේ නැහැ දැන් එතකොට බාණ්ඩාගාරයක බෙල්ල කපන්න මුගිය එහෙමද බාණ්ඩාගාරයක පිටින් බෙල්ල කපන්න
හරි කො ටිකට් එක වෙන්න ඉතින් බයින්න එක. ඉතින් බයි යමු මේවා බණ්ඩාගාරික උනේ නා හසාන අල්ල ගන්න ඕනේ ඈ අන්නගාරික අත්තන කරලා. වහීද බක් මාස්ටර් අධිකරණය. තෙමෙන්නේ ඕම් එනවා ඉතින් ආයෙ කතාවට රිහිලා. කොළඹ කියන ගන්න තිබ්බා. come to Nuwara ඒදුවත් එක්ක මාර ලස්සන අයිස් පැක් තියෙනවා. හරි අපි යනවා. ඕනියෝද දාතියක්. නැක්කො මීහරප්පන්. මීහර. කොඩු දිනවා. ඇපල් දිනවා. දෙකින් දිනවා. දෙදම් දින මිදි දිනවා. ගලන් හැටි. මේක. ඇපල් දිනවා. කෂු ගන්න. කෂු ගන්න. වත් ගන්න. මාකේ දෙන්න දැස්ටි ඉඳලා ගන්න. කොමොඩි දිනවා. හා? බකට් එකක් පොන්නේ. නෑ. බකට් එක පොඩියක් ගන්න. බට්ටියක් ගත්තම මොනවද ගන්නේ? බබු. අපින් බලනවා ඇපල් තියෙනවා. වෙන කන්න දෙයක් නැහැ. ඇපල් තමයි ආයෙ නිදි තියෙනවා. ඉතින් ගණන් මත. ඇතුලේ මේ ඉන්න අපි දෙවෙනි දවසේ ඉන්න ලොකේෂන් එක. මේ ඇවිල්ලා බන් කොහෙද බං බතුල්ලේනේ හාලියල. බතුල්ල හාලියල. ඔය කන්ට්‍රෝල් දිනවා ලේසිනේ බං. කවුරුද ඇවිල්ලාද? ඉස්සලා තිබ්බනේ ඒක. ඔව්. නාරුගේ. නෑ බං මේක තිබුණ නෑ නේද? ඔක තිබ්බේ නෑ. තිබ්බනේ. නෑ ඔක තිබ්බේ නෑ. තිබ්බවා. කවුරුද ඇවිල්ලා මම දන්නේ. ඈ? බෝතල් කීයද? බොහොම බාස්ම එක ගෙනාවා. අයිස් එක. ආරෝ බඩදවල නෝ. අප්පෝ.